සුබ දවසක් කියලා හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා. එතකොට channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. එතකොට thumbnail එක දැක්ක හැම කෙනාම දන්නවා ඇති දැන් මොකක් ගැනද ඇත්තටම කතා කරන්න යන්නේ කියලා. හැබැයි ඊට වඩා දෙයක් මෙන්න මේ වීඩියෝ එක හරහා ඔය කට්ටියට දැනුවත් වීමක් වෙයි. මම දේවල් කිහිපයක් ගැන විශේෂයෙන්ම කතා කරනවා. මොකක්ද මේ channel එකෙන් වෙන්නේ? channel එකේ මොන වගේ පිරිසක්ද ටාගට් කරන්නේ? ඊට අමතරව කොයි වගේ කට්ටියටද මෙන්න මේ channel එක හරහා මොකක් හරි උදව්වක් ගන්න පුළුවන් නම් කොයි වගේ උදව්වක්ද අපිට ගන්න පුළුවන්? එතකොට මේක තියෙන්නේ ඔය මම thumbnail එකේ කතා කරපු පිරිසට විතරමද කියලා අහුවොත් එහෙම උතරේ නැහැ. තවත් පිරිසවල් කිහිපයකට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව channel එකේ හුදෙක් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම උපකාරක පන්තික් ගත්තොත් එහෙම ඒ කට්ටියගේ YouTube channel එක ගත්තොත් එහෙම ඉගැන්වීම් ක්‍රියාවලිය විතරයිනේ වෙන්නේ. ඒතර ඉගැන්වීම් ක්‍රියාවලිය තමයි මෙතනත් වෙන්නේ. හැබැයි ඊට වඩා දෙයක් මේකෙන් වෙනවා කියලා මට අඟවන්න ඕනේ. ඉස්සරහට ඒ වැඩ ටික වෙයි. එන්නේ ඒව ගැන පොඩ්ඩක් දැනුවත් වීමක් ලබන්න ඕන නම් ඔයා මැත්ස් වලට සයන්ස් වලට ඉන්ට්‍රෙස්ට් කෙනෙක් නම් මම ඉල්ලීමක් කරනවා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. හරි. අවසාන වශයෙන් ඊට පස්සේ ඉල්ලීම් දෙකකුත් කරන්න තියෙනවා. මම ඒක පස්සේ වීඩියෝ එකේ අන්තිමට කරන්නම්. හරි. එතකොට පළවෙනි එක තමයි ඔව් thumbnail එකේ දැක්කා වගේ මේක විශේෂයෙන්ම දැන් මේකේ මූලික හැඳින්වීම සහ මූලික දැනුවත් කිරීම කරන්න මෙන්න මේ පිරිසට. කවුද? 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න යන ළමයි ටිකට. නැත්නම් ඉතින් අපි අපේ භාෂාවෙන් කිව්වොත් එහෙනම් O level කරන කොල්ල කෙල්ල සෙට් එක. ඒ කට්ටියට තමයි මේක විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. සහ ඒ දැනුවත් වීම ලබන්න ඕනේ. මොකක්ද කරන්න යන්නේ? ඔව්. දැන් අපි දන්නවා දැන් උදාහරණයක් විදියට දැන් මේ channel එක පටන් ගන්න හේතුව තමයි දැන් පෞද්ගලිකව මම ගත්තොත් එimhe individual classes වගේම group classes වෙනවා. හරිද? මම කරනවා සාපේක්ෂව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරනවා අපි. ඒතර ඒ classes කරද්දී අපිට වෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් ලංකාවේ මෑත කාලීනව බං ලොකු අර එක එක ප්‍රශ්න ආව නේද? උවදුරු ආවා, ගම් වතුර ප්‍රශ්න ආවා. ඒවත් එක අපිට classes සාමාන්‍ය සති දෙකකට දෙකමාරකට සමහර විට තුනකට පවා අපිට delay වෙන්න උනා. මොකද අපේ පැත්තෙන් අපිට classes කරන්න පුළුවන් තත්ත්වයක් වාතාවරණයක් ආවත් ළමයාගේ පැත්තෙන් ඒක කරන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. මොකද එක එක ප්‍රශ්න තිබ්බනේ. මොකද හැම කෙනාටම එකම විදියට නෙමෙයිනේ බලපෑවේ. සමහර කට්ටියට දැන් විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් මෑත කාලේ නම් ගම් වතුර සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍යයෙන් යම් පිරිසකට ඒක අඩුවෙන් බලපානවා වෙන්න පුළුවන්. තවත් ප්‍රදේශයකට ඒක වැඩිපුර බලපානවා වෙන්න පුළුවන්. ඒතර මම රෙඩි වුණත් ක්ලාසස් කරන්න අනිත් ළමයාට ඒක බැරි වෙන්න පුළුවන්. අනේ ඒ තත්ත්ව නිසා අපිට ක්ලාසස් වල ලොකු ඩිලේ එකක් ආවා. එතකොට ඒ ක්ලාසස් දැන් ඒ ළමයාට පැය දෙකක් කියමුකෝ අපි. පැය දෙකක් හෝ පැය තුනක් කියමුකෝ. එයාට පැය දෙකක් පැය තුනක් වුණාට ඒ වගේ ළමයි කිහිප දෙනෙක් වුණොත් මට ඒක පැය ගාණක්. නේද? අන්න ඒකත් එක්ක එතන පොඩි ඩිලේ එකක් තියෙනවා සහ එතන පොඩි ගැටීමක් තියෙනවා. එන්නේ ગેප් එක හදන්න. ඒ ગેප් එක හදන්න තමයි මම මේ platform එක පාවිච්චි කරන්නේ. හැබැයි ඒකෙන් අනිත් කට්ටියට මොකක්ද ගන්න පුළුවන් වාසිය. දැන් මම මේක අප්ලෝඩ් කරන්න බෑ YouTube එකටනේ. YouTube එකට අප්ලෝඩ් කරද්දි මේක ලංකාවේ ඉන්න O level කරන ඕනම කෙල්ලෙක්ට කොල්ලෙක්ට බලන්න පුළුවන්. අන්න ඒ උදාව මම ලංකාවේ ඉන්න හැම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න හැම විශේෂයෙන්ම ගණිතය හදාරන ඕනම ශිෂ්‍යෙක්ට මම මේ උදව්ව දෙනවා. ඒ උදව්ව දෙන්නේ නොමිලේ. ඊට පස්සේ එක දැන් මේක හරි O level කරන කට්ටියට වෙනවා. හරි. ඊට අමතරව දැන් මෙන්න මේ channel එකේ කරන O level classes විතරම නැත්නම් O level කරන ළමයින්ට විතරද වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ? නැත්නම් content එකක් create වෙන්නේ මේ O level කරන ළමයින්ට විතරද? උත්තරේ නැහැ. හැබැයි මූලිකත්වය දෙන්න මම සාමාන්‍ය පෙළ කරන ළමුන්ට. මොකද විශේෂයෙන්ම දැනට ඉතින් ළඟ එන විභාග දෙකක් තියෙනවා. එකක් උසස් පෙළ අනිත් එක සාමාන්‍ය පෙළ. විශේෂයෙන් මම ක්ලාසස් කරන්නේ මම උපකාරක පන්ති කරන්නේ විශේෂයෙන්ම O level කරන ළමයින්ට නැත්නම් සාමාන්‍ය පෙළ කරන ළමයින්ට. ඒතර ඒ කට්ටියට මම මූලිකත්වය දෙන්න ඕනේ. නැත්නම් ඒක අසාධාරණයක් නේ ළමයින්ට කරන. ඒක නිසා මම වැඩිපුර අවධානයක් දෙන්නේ සාමාන්‍ය පෙළ කරන ළමයින්ට. හැබැයි පස්සේ කාලෙක සමහර විට නෙමෙයි හුදෙක් මේ channel එකේ උසස් පෙළ ළමයින්ගේ සමහර පාඩම් නැත්නම් සමහර concept වැටෙන්න පුළුවන්. හරි. ඕක තමයි දෙවෙනි කණ්ඩායම. එහෙනම් පළවෙනි කණ්ඩායම මොකක්ද බං? සාමාන්‍ය පෙළ. දෙවෙනි කණ්ඩායම මොකක්ද? උසස් පෙළ ඒක අතිරේකයි. ඊට පස්සේ තුන්වෙනි අතිරේක කණ්ඩායම මොකක්ද? ඒ තමයි සාමාන්‍ය මිනිස්සු. දැන් සාමාන්‍ය මිනිස්සු කියලා කියද්දි මේක වයස අවුරුදු 10න් අඩු ළමයි බලනවා වෙන්න පුළුවන්, පොඩි ළමයි බලනවා වෙන්න පුළුවන්, ශිෂ්‍යත්ව කරන ළමයි බලනවා වෙන්න පුළුවන්, 6 7 8 9 ළමයි බලනවා වෙන්න පුළුවන්. ඊට අමතරව උසස් පෙළ කලින් කිව්වා වගේ හදාර ළමයි. සහ ඊට අමතරව උසස් පෙළෙන් මෙහා. ඒ කියන්නේ සමහර වෙලාවට විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙන ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට විශ්වවිද්‍යාලේ එහෙම අධ්‍යාපනයක් නැති. ඔයා සාමාන්‍ය මිනිහෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා සාමාන්‍ය විද්‍යාවට වටපිටාව ගැන පොඩ්ඩක් අවබෝධයක් ලබන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ට මෙන්න මේ channel එක ඉස්සරහට මාර විදියට උදව්වක් වේවි. ඒක මම සහතික කරලා කියන්නම්. ඒක නිසා ඔය කියන කණ්ඩායම් තුනටම මේ channel එක ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි කලින් කෝ වගේ වැඩි මූලිකත්වයක් දෙන්නේ මගේ අර පළවෙනි අරමුණ වෙනුවෙන්. මොකද මගේ පළවෙනි අරමුණ කිව්වනේ. ඒ අරමුණ හේතුවෙන් ඒ ළමයිව තමයි මම වැඩිපුර ටාගට් කරන්නේ. හැබැයි අර කට්ටියට මේ channel එක ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි දන්න එක තමයි මේ
ලංකාවේ මේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ගණිතය කියන එකට උදා වෙලා තියෙන තත්ත්වය කොයි වගේද කියන එක. දැන් විශේෂයෙන්ම අපිට මේ රියලයිස් වෙන්න ගන්න බං මේ O level වල ඉඳන් අර 9S දාලා නැත්තම් math science වලට A දාපු ළමයි මේ A level වලට ගිහිල්ලා මේ maths නැත්තම් ගණිතය මේ විශේෂයෙන්ම භෞතික විද්‍යාව සහ මේ ජීව විද්‍යාව වගේ විෂයන් හදාරන්න ගද්දී විශේෂයෙන්ම මේ සංයුත් ගණිතය වගේ විෂයන් හදාරන්න ගද්දී ඒ වගේම භෞතික විද්‍යාව ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් හදාරන්න ගද්දී මේ පොඩ්ඩක් හිර වෙනවා. දැන් ඇත්ත කතාව මේ විශේෂයෙන් O level වලට මේ A වගේ A සාමාර්ථ දාපු ළමයි තමයි එන්නේ. හේතුව මොකක්ද? ඒ කට්ටිය හිතන්න පුරුදු වෙලා නැහැ. මොකද හිතන්න පුරුදු වෙලා නැහැ. මොකද O level වල ඒ කියන්නේ මෙහෙමයි. O level ගත්තොත් එහෙම O level නැත්තම් මේ සාමාන්‍ය පෙළ උගන්වන විශිෂ්ට ගුරුවරු ඉන්නවා. හරිද? ඒක කිසි තර්කයක් නැහැ. පෞද්ගලිකව මටත් උගන්වපු සමහර ගුරුවරු ඒ කියන්නේ විශේෂයෙන්ම මේ උපකාරක පන්ති ගැන විතරක් නෙමෙයි මම කතා කරන්නේ. ඇත්ත කතාව මම ඉගෙන ගත්ත පාසලේ පවා මම සාමාන්‍ය පෙළ කරපු පාසලේ පවා හිටියා ඉතා විශිෂ්ට ගුරුවරයෙක්. එතකොට ඒ වගේ ගුරුවරු ඉන්න පුළුවන්. හැබැයි අර අතිබහුතරය දැන් මෙතන මේ රැල්ල හැදිලා තියෙන්නේ අර මේ O level කියන එක කොහොම හරි කරලා දෙන්න. ඒ කියන්නේ O level වලට S එකක් C එකක් දාගන්න මට්ටමට තමයි ළමයාට උගන්වන්නේ. එතකොට සමහරට ඒ ගන්න ළමයා අර ඒක ගන්නෙ කොහොමද? නිකන් උදාහරණයක් විදිහට එකම ප්‍රශ්නේ නිකන් පේපර්ස් 10ක 20ක විතර කරලා. ඒ කියන්නේ ඇත්තටම කරන්නේ දැන් O level වලට කියලා බලන්න මේ ප්‍රශ්නේ මොකක්ද කියලා නෙමෙයි. මම ඉගෙන ගත්ත ප්‍රශ්නේ තියෙනවද කියලා බලන්න. මම ඉගෙන ගත්ත ප්‍රශ්නේ තියෙනවා. හරි ඒ ටයිප් එක තමයි එහෙනම් කරමු. එහෙම නැත්නම් කරන්න බෑ. ඕක හොඳම උදාහරණය තමයි මොකක් හරි ක්ලාසස් එකකට හරි මොකක් හරි එකකට ගියාට පස්සේ ක්ලාස් එක ඇතුලේ ගාන විසඳන්න පුළුවන්. ක්ලාස් එකේ ගානක් දුන්නොත් ඒකේ ගාන හදාගන්න පුළුවන්. හැබැයි ඒ ගානම වගේ ගානක් සාමාන්‍ය ටර්ම් ටෙස්ට් පේපර් එකට આવත් හදාගන්න බෑ. එතකොට කියන්නේ මොකක්ද? ක්ලාස් එකේ ගියාම හදාගන්න පුළුවන්. හැබැයි මට ටර්ම් ටෙස්ට් පේපරේ හදාගන්න බෑ. පළාත් පේපරේ මට හදාගන්න බෑ. අන්තිමට ඔක කරගිලා එන්නේ මොකද? O level එකට. සාමාන්‍ය පෙළ විභාගයට වා මුහුණ දෙන්නට ගත්තට පස්සේ මොකද කියන්නේ? අර පේපරේ අමාරුයි කියලා කියනවා. ගණිත පේපරේ අමාරුයි කියලා කියනවා. ඕක තමයි අපිට අහන්න ලැබෙන මාර විතර අර සුලභ කරුණ. හරිද? අන්න ඕක නැති කරන්න. නැත්තම් මේ ඇත්ත කතාව සාමාන්‍ය පෙළ ගණිතය කියන්නේ සාමාන්‍ය කියන එක නෙවෙයි. නේ ඊට වඩා දෙයක් තියෙනවා. සාමාන්‍ය පෙළ ගණිතය ගණිතයේ විදිහට ඉගෙන ගත්තා නම් අර A level වලට යන ළමයාට මොකක් තියෙනවද? හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. අර thinking ability එක තියෙනවා. ඒක නිසා කවදාවත් අර ලොකු gap එකක් හැදෙන්නේ නැහැ. මොකද A level කරන ළමයා දැනුමෙන් අඩු වෙන්න පුළුවන් අර gap එක අතරතුරදී. හැබැයි අර thinking level එක තියෙන නිසා මොකක් කරන්න පුළුවන්ද? ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අර thinking level එක නැති ළමයා කටපාඩම් කරන්න ඉගෙන ගත්ත ළමයා ඔයා ඒ 9ක් දැම්මත් වැඩක් නැහැ. ඔයා ගත්තේ ඒ 9ම ගත්තේ කටපාඩම් කරලා නම් කිසිම අවබෝධයකින් තොරව නම් විශේෂයෙන්ම මේ ගණිතය විද්‍යාවගේ විෂයන් වලට ඔයා ගත්තේ කටපාඩම් කරලා නම් සාමාර්ථයේ ඔයා ඇත්ත කතාව ෆේල්. අන්න එහෙම නොවෙන්න. ඒ වගේම අනිත් පැත්තේ තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද ලංකාවේ ගණිතයේ අසමත් ප්‍රතිශතය. ඒක මම කියන්න ඕනේ නැහැ. ගොඩක් YouTube එකේ ඉන්න ගුරුවරු විශේෂයෙන්ම උසස් පෙළ කරන ගුරුවරු ප්‍රසිද්ධ ගුරුවරු ඒවා එලි කරලා තියෙනවා කොයි වගේද කියලා. ඔයාලට ඕන ඒ ප්‍රතිශත බලන්න පුළුවන්. ඒතර තේරෙනවද කොයි වගේ ප්‍රතිශතයක් ඒ කියන්නේ සාමර්ථයක් ගන්න බැරි වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවද කියලා. නැත්නම් අසමත් තත්ත්වය කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒ අසමත් තත්ත්වය අඩු කරලා සමත් පිරිස යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න දායකත්වයක් දෙන්න පුළුවන් නම් කුඩා ප්‍රමාණයකින් හරි. ඒක දෙන්න මම කැමතියි. සාය වැඩි වෙන ප්‍රතිශතයේ කෙනෙක් වෙන්න කැමති නම් ඒක නා ඔයා වෙන්නත් කැමති නම් මම ඉල්ලීමක් කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඔයා උපකාරක පන්ති වලින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ පාසලෙන් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා තනියෙන් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. මටත් යම්කිසි උපකාරයක් ඔයාලට කරන්න පුළුවන් නම් මම හිතනවා ඔයාට ඒක මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම කියන දේවල් ඉස්සරහට තේරුම් ගන්න පුළුවන් නම් ඔයාට මම ෆැමිලිය නම් මම කියනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න අපේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙනවා නම් ඊට වඩා වැඩි ප්‍රතිඵලයක් ගන්න සමහරට මේක ඔයාට තෝතැන්නක් වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔය කාරණා ටික තමයි මට මේ වීඩියෝ එක හරහා කියන්න ඕනුනේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපේ ඉගෙනීම් ක්‍රියාවලිය පටන් ගන්නවා. නැත්නම් උගන්වන ඔයාලට වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. ප්ලේලිස්ට් එකක් මම වෙනම හදලා දායි බොහෝ දුරට. අර මේකේ දැන් මට ඕන උනේ ඔය මූලික දේවල් ටික ඔකට කියන්න. නැත්නම් වීඩියෝ එක බලව බැලමින් ඔකට එන තම්බ්නෙල් එකෙන් බැලුවොත් තේරෙන්නේ O level එකක් නේ කියලා. හැබැයි ඇත්ත කතාව ඉස්සරහට එහෙම නෙමෙයි අර විශේෂයෙන්ම අර මම කිව්ව ප්‍රධාන කණ්ඩායම් 3ට තේම වීඩියෝස් වැටෙන්න පුළුවන්. මොකද එකක් මේක මගේ ඇත්තටම හොබි එක වගේ තමයි තියෙන්නේ. කියන්නේ මගේ ආසාවක් තමයි මෙන්න මේක. ඒක නිසා මම මේක සම්පූර්ණයෙන් නොමිලේ කරන්න ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මම පළවෙනිට මතක ඇති වීඩියෝ එක පටන් ගද්දී කිව්වා ඇත්තටම ඉල්ලීම් දෙකක් තියෙනවා කියලා. පළවෙනි ඉල්ලීම තමයි පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න මොකක්ද? ඔයාට දැන් මේ මම කතා කරන විදිය ෆැමිලිය නම් ඔයාට තේරෙනවා නම් ඇත්තට මේ මිනිහගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන්. ඇත්තටම මේ උදව්ව අවශ්‍ය වෙන. ඒක නිසා ආත්මార్థකාමී වෙන්නේ නැතුව කුහක වෙන්නේ නැතුව රටක් විදියට ගොඩනගෙන්න නම්
අපි හැම කෙනාම අධ්‍යාපනය ලබන්න ඕනේ. අපි හැම කෙනාම දැනුම තියෙන්න ඕනේ. අපි එක්කෙනෙක් විතරක් දැනුම තිබ්බ කියලා ඇත්තටම වැඩක් නැහැ. අන්න ඒක නිසා ඔයා කැමති නම් ඔයාට හිතෙනවා නම් මේක තව කෙනෙක්ට ෂෙයා කරා නම් එයාටත් උදව්වක් ගන්න පුළුවන් වේවි කියලා මම කිසි බලකිරීමක් කරන්නේ නැහැ. ඔයා කැමති නම් ඔයාට වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. ඔක තමයි මගේ එක ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි වීඩියෝ එකට කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කමෙන්ට් කරන්න කියලා අදහස් කරන්නේ දැන් ඔයා අපි හිතමුකෝ මම අපි හිතමුකෝ අර මම කිව්ව පළවෙනි කණ්ඩායම O level කණ්ඩායමනේ. සාමාන්‍ය පෙළ කරන කණ්ඩායමනේ. ওই සාමාන්‍ය පෙළ කරන කණ්ඩායමේ මොකක් හරි දැන් මම වීඩියෝ එකක් දැම්මොත් එහෙම ඒ වීඩියෝ එකේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මේ කෑල්ල තේරෙන්නේ නැහැ. මට මෙන්න මේ ටයිම් එකේ මෙන්න මෙතන වෙනකන් කෑල්ල තේරුන්නේ නැහැ හරියට. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? කියලා ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. එහෙම වුණොත් මම කමෙන්ට් එකක් කරා ඔයාලට කියලා දෙන්නම්. එන්න ඒ විදිහට කමෙන්ට් කරන්න. ඊට අමතරව තමයි වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒක සමහර වෙලට ටෙක්නිකලි අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. සමහර විට මෙතන කලර්ස් පේනවා නොවෙනවා වෙන්න පුළුවන්. ඊට අමතරව වොයිස් එකේ මොකක් හරි නොයිස් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් හරි තියෙනවා නම් එහෙම අඩුපාඩුවක් හරි තියෙනවා නම් ඔය අනිවාර්යයෙන් වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. ඒක මාර උදව්වක්. මොකද මම කැමති මගේ අඩුපාඩු පෙන්වනවාට. මොකද මේක මගේ පළවෙනි වැඩේ. එතන මගේ පළවෙනි වැඩේම මම අඩුපාඩු ගොඩක් හොයා ගන්නවා නම් මට ඊළඟට දිගින් දිගට මැදි මගේ අඩුපාඩු ටික අවම කරගෙන මට ක්වොලිටි කන්ටෙන්ට් එකක් ඔය කටට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක තමයි මම මේ සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කියලා ඒ මගුල් ඉල්ලන්නේ නැහැ. හේතුව මට ඒක ඒ කියන්නේ ඒක මට අදාළ වැඩක් නෙවෙයි. ඒක තමන්ට කැමති නම් කරන්න පුළුවන් නැත්නම් නොකර ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕනුනේ අර මට පළවෙනි ඉල්ලීම් දෙක මට ඉටු කරන්න පුළුවන් නම් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මට සබ්ස්ක්‍රයිබ් කරන ඒවා ලයික් කරන ඒවා මට වැඩක් නැහැ. මගේ අර අරමුණ වෙන්නේ මේකෙන් මොකක් හරි දෙයක් උගන්නලා මොකක් හරි ළමෙක්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් නම් ඇත්තට මේ දේ තමයි මට ඕනේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච හැම කෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් වෙන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපි හම්බෙමු. එහෙනම් නැවතත් සුබ දවසක්. ඕකේ.